අයිබෝන් යාළුවනේ මම අද ඔබට කියලා දෙන්න ලබන්නේ ඔෆ්ලයින් මැප් එක කොහොමද ප්‍රදේශයක් සලහන් කරගන්න කියලා. ඒකින් ඔෆ්ලයින් මැප් එකට ගිහිල්ලා අපට අවශ්‍යයි මෙන්න මේ ප්‍රදේශයේ ඉක්මනින්ම ප්‍රදේශය මැනගන්න. අපි මොකද ඉස්සෙල්ලා මේ ඩොට් එක උඩ ටච් කරලා ක්‍රියේට් ප්ලේස් මාක් යන්න. ක්‍රියේට් ප්ලේස් මාක් ගිහලා සර්කල් දාගන්න. සර්කල් දාගෙන අපිට පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණය අපට අවශ්‍යයි නම් මෙන්න මේ ආකාරයෙන් වෙනස් කරගන්න බලන්න. මට අවශ්‍යයි කිලෝමීටර් 20ක් ප්‍රදේශයක්. මෙතන ටච් කරලා අපිට මීටර කිලෝමීටර දෙකලා වැටෙනවා. ටච් කරගන්න. ඊට පස්සේ කලර් එකක් දාගන්න අවශ්‍ය කරන ප්‍රදේශය මොන පාටින්ද ඕනි කියලා. ඊට පස්සේ අපි ඕකේ කරනවා. එතන අපට අවශ්‍යයි සම්පූර්ණ සර්කල් එකේ කිලෝමීටර ගාන අපිට මැනලා ඉවරයි. ඊටමත් මේකෙන් අපිට සාදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට යම්කිසි ප්‍රදේශයක් අපිට මැන ගන්නව නම් මෙන්න මේ අපිට මේ වැව අපිට මැන ගැනීමට අවශ්‍යයි නම් මේ කොනක අපි මේ සුදු පාට ඩොට් එක තියලා ටච් කරන්න. ඊට පස්සේ මේ ආකාරයට ගිහලා ඒරියා ගිහලා ඒකෙත් අපිට කලර් එකක් දාගන්න පුළුවන් මේ ආකාරයට. දාගෙන ඕකේ කරලා හිමීට මේ ඩ්‍රෝ කියන තැන ටච් කරලා හරිය දාගෙන මේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට zoom කරන හිමීට මෙන්න මේ ආකාරයට අඳින්න. එතකොට ඉතාමත් ඉක්මනින් ඔබට මේ ප්‍රදේශයක් ඉතාමත් ඉක්මන තමන්ට මැන ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ ආකාරයට ගොස් මම ඉතාමත් ඉක්මනින් ඔබට වැඩේ කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම මැනගන්න. මැනගෙන අයින් වෙන්න. දැන් මෙතන අපිට ඩීටේල් එක ගන්න අවශ්‍යයි නම් මෙන්න මේ විදිහේ කොනක ටච් කරලා මේ සුදු පාට තිරය ගන්න. ඉන්පසු එතන ටච් කරලා ඩීටේල් කියලා වැටෙනවා. ඩීටේල් එක ටච් කරලා තමන්ට පුළුවන් ප්‍රදේශය සම්පූර්ණ ගන්න පුළුවන්. දැන් මම මාක් කරපු ප්‍රදේශයේ තියෙන මේ ඩීටේල් එක තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති. බොහොම ස්තුතියි.